අනේ මන්ද බං මේ දවස්වල කැම්පස් එකේ වියදම් එක්ක පොකට් මනි ටික හොයාගන්නත් මාර කට්ටක් ගන්න වෙලා තියෙන්නේ. ඔන්ලයින් සල්ලි හොයන්න කියලා හැමතැනම තියෙන්නේ බොරු පිරමීඩයි සල්ලි ඉල්ලන හොරු විතරයිනේ බං. අයියෝ මොකද බං අප්සෙට් එකේ. ඔබ තවම දන්නේ නැද්ද සල්ලි ඩිපොසිට් කරන්නේ නැතුව තමන්ගේම අතේ තියෙන ලැප් එකෙන් විතරක් දවසට රුපියල් 3000කට වඩා හොයන්න පුළුවන් නියම ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් ඔයාට මේක ලැප් එකෙන් නැතුව ඕනම ඩිවයිස් එකකින් මේක කරන්න පුළුවන්. පිස්සුද බං ෆෝන් එකකින් විතරක් අනික සල්ලි දෙන්න ඕනේ නැද්ද? මොකක්ද මේ මැජික් ක්‍රමය? ඒක මැජික් එකක් නෙමෙයි යාළුවනේ. ඒකට කියන්නේ මයික්‍රෝ ටාස්කින් කියලා. ඒ කියන්නේ ලෝකෙ ප්‍රසිද්ධ සයිට් වල තියෙන පින්තූර වර්ග කිරීම, සරල දේවල් චෙක් කිරීම වගේ පොඩි වැඩ කරලා ඔබට ඩොලර් හොයන්න ඉතින් තියෙන්නේ. ඉතින් ගිය සතියේ මම මගේ channel එකේ දාලා තියෙන PayPal account එකක් නිවැරදිව හදන හැටි කියලා දාලා තිනවා මගේ channel එකේ වීඩියෝ එකක්. අන්න ඒ හදාගන්න PayPal එකට කිසිම මහන්සියක් නැතුව සල්ලි ගන්න පුළුවන් සුපිරිම මයික්‍රෝ ටාස්ක් සහ ඒවා වලින් ඇත්තටම සල්ලි ගන්න හැටි අද මම ඔබට අනිවාර්යයෙන්ම කියලා දෙනවා. අඩෝ සිරාවටම එහෙනම් ඉක්මනට කියලා දීපන් ඕකසුන්. මාත් අද ඉඳන්ම වැඩේ පටන් ගන්න ලෑස්ති බං. ඔව් බං ඔබ විතරක් නෙමෙයි අපේ Days of Cosmic Tech channel එක බලන හැමෝම අද ඉඳන් මේකෙන් ගොඩ යන්නයි හදන්නේ. ඉතින් වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන්න. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා like එකක් දාලම set වෙන්න. හරි. අපි සුකුණා යමු අපේ වීඩියෝ එක බලන්න. ඔබට ගොඩ එන්න කොහොම අපි වැඩේ ගේම් එක ගහමු. අඩෝ එහෙමද බං යම අපි ගිහලා බලමු කොහොමද මේකෙන් හරියටම ගොඩ එන්නේ කියලා. හරි යාළුවනේ අපි කතා කරගත්ත විදිහට ඔයාට ගොඩ ඒමට හොඳ වෙබ්සයිට් එකක් තමයි මයික්‍රෝ ටාස්කින් කියලා කියන්නේ. අපි යමු මේකේ කොහොමද account එක හදාගන්නේ සහ කොහොමද මේකේ වැඩ කරන්නේ සහ කොහොමද මේකෙන් withdrawal එකක් ගන්න කියලා බලන්න. අපි ඉස්සෙල්ලාම Google Chrome එකට එන්න ඕනේ. ඇවිල්ලා search කරන්න ඕනේ Hive Micro කියලා. Hive Micro කියලා search කරන්න ඕනේ. ඊට පස්සේ මේක පළවෙනියට එන link එකට touch කරන්න ඕනේ. touch කරගන්න ඊපස්සේ මේ වගේ interface එකක් වඩ බලා ගන්න පුළුවන්. මෙතනින් අපි sign up දෙන්න ඕන උඩින් පේනවා. මෙන්න මෙතන sign up දෙන්න ඕනේ. මෙතන අපි පුරවන්න ඕන අපේ full name එක. email address එකේ තියෙන විදිහට full name එක අපි දෙන්න ඕනේ. මම මේ විදිහට මගේ සෝතුරු මේව කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන මේකට හොඳ strong password එකක් දෙන්න ඕනේ. මේ විදිහට මම password එකක් දෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ country ගහනවා. අපි මෙතන ශ්‍රී ලංකා දෙන්න ඕනේ. ශ්‍රී ලංකාවෙන් search කරගන්න language එක english විදිහටම තියන්න. මෙතන මේගොල්ලෝ අහනවා කොහොමද මේක ජොබ් එක ඔයගොල්ලෝ හොයාගත්තේ කියලා. මම මෙතන Facebook and YouTube දානවා search engine දානවා. මෙතන I agree to hire micro terms වලට කැමතිද කියලා අහනවා. ඉතින් ඒවට ටික් දෙකම දාන්න. ඔයා 18ට වැඩිද කියලා අහනවා. ඊට මෙතන යටින් තියෙනවා I am not a robot කියලා. එන්න ඒකත් උඩ ටික් එකක් දාන්න. ටිකෙන් දැම්මෙන් පස්සේ මෙතන submit කියන එක උඩ ඔයා ටච් කරන්න. ටච් කරගන්න පස්සේ මේ වගේ load වෙලා ඔයාව මේ වගේ terms of service කියන තැනට ඔයාව අරන් එනවා. ඉතින් මෙතනදී මේ ටික ඔයාලට කියවලා බලන්නත් පුළුවන් කැමති නම් මෙතන අපි agree කියලා දාමු. agree කියලා දාලා ඔයා මෙතන sign එක ඔයාගේ sign එක දෙන්න ඕනේ. මම මෙතන මෙහෙම මගේ sign එක දෙනවා. මේක mouse එකෙන් මෙහෙම අදින්න පුළුවන්. phone එකේ නම් lazy මම ඔකේ ලැප් එකෙන් කරන හින්දා මම මෙහෙම තමයි කරන්නේ. හරි මගේ sign එක දුන්නා පස්සේ මෙතන update කියන එක ඔබන්න. එතකොට මෙතන තියෙනවා signature uploaded successfully කියලා.
ඉතින් මෙතන අපේ වෙනම ඉන්ෆෝ වගේක් අහනවා. මෙතන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි තියන්න. ජෙන්ඩර් එක අපි දෙන්න ඕනේ මේල්. එඩියුකේෂන් එක දෙන්න වට කැමති එඩියුකේෂන් එකක් දෙන්න. මං හයි ස්කූල් ඩිග්‍රී කියලා දෙනවා. එම්ප්ලොයමන්ට් එක දෙනවා මම working 1 to 20 hours per week කියන එක. ඒජ් ගෲප් එක 18ත් 25ත් අතර නම් 18ත් 25ත් අතර දෙන්න පුළුවන්. 25ත් 30ත් අතර නම් එහෙම දෙන්න පුළුවන්. ඉතින් මම 18ත් 25ත් අතර දෙනවා. රේස් එක දෙන්න පුළුවන් වට ආසියන් දෙන්න. මේක හැමෝම දෙන්න ආසියන් කියලා. මේක සිංගල්ද මැරිඩ්ද කියලා අහනවා. මම සිංගල් දෙනවා. ඊළඟ මෙතන අප්ඩේට් එක දෙන්න. දුන්නෙන් පස්සේ මේ වගේ ඔයාට අප්ඩේට් සක්සස්ෆුලි කියලා වැටෙනවා. හරි. අපේ මේ ටික ඉවරයි. අපි යමු කොහොමද මේකේ ජොබ් එක හරියටම කරන්න කියලා. ඉතින් මෙතන උගලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන ජොබ්ස් කියලා තියෙනවා. ඒ ජොබ්ස් එක උඩ ටච් කරන්න. ටච් කරගෙන දැන් පස්සේ මෙතන කියනවා we have sent you an email with the verification link to verify your account කියලා. මේගොල්ලෝ කියනවා මේගොල්ලන්ගේ ආයතනයේ විසින් අපේ Gmail එකට account link එකක් එවලා තියෙන එකකින් account එක verify කරගන්න කියලා. අපි verify කරගමු. අපි verify කරගත්තට පස්සේ මේ වගේ interface එක තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ තමයි අපේ අද දවසට තියෙන job ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා $2.8 බිංදුව තියෙනවා. ඊට පස්සේ $0.60ක් තියෙනවා. ඊට පස්සේ අනිත් එකේ $0.60ක් තියෙනවා. අනිත් එකේ තියෙනවා අපිට $0.60ක්. මේකේ 75ක් තියෙනවා. මේකේ 1.35ක් තියෙනවා. මේකේ 10ක් තියෙනවා. එතකොට මේකේ 60ක් තියෙනවා. මේකේ 60ක් තියෙනවා. මේකේ දෙකක් තියෙනවා. මේකේ දෙකක් තියෙනවා. මේකේ දෙකක් තියෙනවා. $1.40යි $7.40යි බිංදුවක් තියෙනවා. ඉතින් මේකේ ලොකු ගණන් වලට යන්න එපා. මොකද ලොකු ගණන් වලට යන්න කැමති නම් ඔයගොල්ලෝට වැඩි කරගන්න පුළුවන් නම් යන්න. මොකද ලොකු ගණන් වලට ගියාම එතකොට ඒකේ කරන්න දේවලුත් වැඩි. මොකද මෙතන $2.80ට ඒගොල්ලෝ ටාස්ක් 2000ක් කම්ප්ලීට් කරන්න ඕන අපි. ඒගොල්ලෝ අපිට $2.80ක් දෙනවා. අපි කියන්නේ ටාස්ක් 2000ක් කරන්න ඕනේ මේ $2.80 ගන්න නම්. ඉතින් මම තෝරගන්නම් මෙතනින් මෙන්න මේ බෙට් හැන්ඩල් කියන එක තෝරගන්න. බෝල් ඩිටෙක්ෂන් කියන එක තෝරගන්න. මෙතන ඉස්සෙල්ලා මේගොල්ලෝ අපිව තෝරනවා. කියන්නේ ක්වොලිෆිකේෂන් ටෙස්ට් එකක් ඉස්සෙල්ලාම තියලා ඒකෙන් අපි කීයක් පාස් වෙනවද කියලා ඒගොල්ලෝ බලනවා. බලලා ඒගොල්ලෝ දීලා තියෙනවා මේකෙන් කීයක් පාස් වෙන්න ඕනේද කියලා. මෙතන තියෙනවා මෙතන මේ උඩ පේනවා ඇති ටාස්ක් 24න් 21ක් පාස් වුණා නම් අපි මේ ඒගොල්ලෝ මේ වැඩේට අපිව බාර ගන්නවා කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට අපිට $0.60ක් නේ තිබ්බේ මේකේ. අපිට ටාස්ක් 50ක් දුකේ තිබ්බේ. ටාස්ක් 50ට $0.60ක් දෙනවා කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් ඒ $0.60 ගන්න අපි ටාස්ක් 50ක් කරාම හොඳටම ඇති. ඉතින් මේකේ ඉස්සෙල්ලාම ටෙස්ට් එක පාස් වෙලා ඉන්න ඕනේ. ඉතින් මේක ඉංග්‍රීසි වලින් තියෙන මේක ඔයගලන්ට ඉංග්‍රීසි වලින් තේරුම් ගන්න අපහසු නම් මේක සිංහල වලට හරව ගන්න. ඔයගොල්ලෝ සිංහල තෝරගන්න මේකේ. මේ විදිහට සිංහල තෝරගත්තන් පස්සේ ට්‍රාන්ස්ලේට් දෙන්න. දුන්නේ පස්සේ මේක ඔටෝම මේව කරනවා. බෝල හඳුනා ගැනීම මෙම කාර්යවන්නේ එක් ගෲපේ බේස් බෝල් එක මැද ටැග් කිරීම. ඒ කියන්නේ මේකේ මේන බෝලේ තියෙන ඒ බෝලේ තමයි මේගොල්ලෝ මාක් කරන්න කියලා තියෙන්නේ. දැන් මෙහෙම බෝලේ මාක් කරු. මෙහෙම බෝලේ මාක් කරලා මෙතන උඩ තියෙන ඊළඟ එක දෙන්න තහවුරු කරන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක හරි. ඒ විදිහට තමයි මේක ඉතුරු ටිකත් කරගෙන යන්නේ. මේකේ ඔයගොල්ලන්ට හදිසි රූපේ බෝලයක් නැහැ කියලා දැක්කොත් එහෙම මෙතන යොමු කිරීමට කිසිවක් නැත කියන තැන ටික් එකක් දාලා ඊළඟ දෙන්න. හරි. මේකේ දැන් අපි account එකක් හදලත් ඉවරයි. account එකේ වැඩ කරන්නේ කොහොමද කියලාත් කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඔයගොල්ලෝ මෙච්චරලා බලන් හිටපු වැදගත්ම වීඩියෝයේ අවසාන කොටස. ඉතින් මේ මොකද්ද? මේක තමයි
අපි පේ අවුට් එක ගන්නේ මොනවා මගින්ද කියන එක. ඉතින් අපි මෙතන උඩ තියෙන ඩොලර් කියන එක එන්නේ ඒක උඩට දෙපාරක් ටච් කරාන් පස්සේ මෙතන තියෙන අපේ ගිණුම අවම ගෙවීමේ සීමාව. මෙතන ඩොලර් 20න් තමයි අවම ගෙවීමේ සීමාව තියෙන්නේ. කියන්නේ ඩොලර් 20ක් ඔයගොල්ලෝ උපය ගත්තන් පස්සේ මේ ඩොලර් 20 අපිට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. තියෙනවා PayPal Bitcoin කියලා. ඉතින් මේකේ මම රෙකමන්ඩ් කරන්නේ PayPal. මොකද PayPal ලේසි Bitcoin වලට වඩා. ඉතින් PayPal එක account එකක් හදන විදිය ගැන මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් දැන්ම ගිහින් ඒ වීඩියෝ එක බලලා මේකේ වැඩ පටන් ගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. එහෙනම් goodbye.